හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඉතින් මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ ඉතින් අද වෙසක් පොය දවසේ මම ඉතින් ඔය ගේ ඉස්සරහා පහන් ටිකක් පත්තු කරා. ඉතින් අපිට මිදුලක් නැහැනේ. ඉතින් ඔය විදියට පහන් ටික පත්තු කරලා ඊට පස්සේ මම පුතාලා 4 දෙනත් එක්ක අපේ ළඟම තියෙනවා පන්සලක්. ඉතින් මං ඒ පන්සලට ගියා. හස්බන්ඩ් නම් අද වැඩ. ඉතින් පොඩි අයව ඉතින් පන්සලට එක්කගෙන යන්න ඕනේනේ. ඉතින් ඒ නිසා මං ඒගොල්ලන්ව එක්කගෙන ගියා. ඉතින් මේ පන්සලට යන්න කලින් අපේ ඉතින් ෆ්ලැට් එකක්නේ. ෆ්ලැට් එකකනේ අපි ඉන්නේ. ඉතින් ගෙවල් වල තනි ගෙවල් වල ඉතින් දන්සල් දුන්නා. ඉතින් මාළු පාන් එක්ක බීම දුන්නා. ඒතර අයිස්ක්‍රීම් දුන්නා. ඉතින් පළවෙනි දවසේ ওই ටික කාලා තමයි අපි පන්සල් ආවේ. ඔය පුතාලා 3 දෙනා තමයි හිටියේ. බලන්නකෝ ඉතින් අපේ මේ මහල් නිවාස අතරින් හඳ පායලා කොච්චර ලස්සනට පේනවද කියලා. ඇත්තට මම එනකොට ඒ දසුන දැක්කේ. ඒක හින්දා මම පුතාට කිව්වා පුතා ඒක වීඩියෝ කරන්න හරිම ලස්සනයි කියලා. මට හඳ දැක්කම හරි ආසයි හිතුණා. ඉතින් මේ ඊට පහුවෙනිදා 31 වෙනිදා ඒත් අපේ ෆ්ලෝ එකේ ඔය විදියට කැඳයි සව් දුන්නා. සවුයි පානුයි දුන්නා. ඉතින් මේ තියෙන්නේ පළවෙනිදා අපේ කියන්නේ මහල් නිවාසවල ජීවත් වෙන ළමයි එකතු කරලා කූඩු තරඟයක්, එතකොට භක්ති ගීත තරඟයක් එහෙම සංවිධානය කරලා තිබ්බා. නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අපේ ෆ්ලැට් එකේ ඉන්න ඒ සමිති තියෙනවා. ඒ හරහා සංවිධානය කරලා තිබ්බා. ඉතින් ওই තියෙන්නේ භක්ති ගීත තරඟේ යන විදිය. ඉතින් දක්ෂ දරුවෝ ඉන්නවා. ඉතින් මගේ පුතත් කූඩු තරඟයට ඉදිරිපත් වුණා. ඉතින් තේරුනේ නැහැ. ඉතින් කමක් නැහැ. ඉදිරිපත් කිරීමයි වටින්නේ. ඉතින් මම පුතාටත් කිව්වේ පුතේ මේ පළවෙනි පාර තමයි ඉදිරිපත් උනේ. ඉතින් මමත් පුතාට කිව්වේ කමක් නැහැ පුතා. ඉස්සෙල්ලාම අපි හැම දෙයකටම ඉදිරිපත් වෙන්නත් ඕනේ. ජය පරාජය දෙකම අපි බාර ගන්න පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඔය තියෙන්නේ ඉදි කරපු තොරණයි කූඩු පොඩි දරුවෝ ඉදිරිපත් කරලා තිබ්බා. ওই රතු පාටට තියෙන ඉතින් අපේ පුතා හදපු කූඩු. ඉතින් එයාගේ වයසට එයා හදපු එක ඉතින් අපිට සතුටුයි. ඔය තියෙන්නේ තව ඔය මුස්ලිම් දරුවෙක් හදපු එකක්. මොකද මේ පැත්තේ මුස්ලිම් දමිළ සිංහල ගොඩක් කට්ටිය කලවමේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් බෞද්ධ අය කියලා නෙමෙයි. අන් ආගමික දරුවොත් ඔය කූඩු තරඟයට ඉදිරිපත් වුණා. ඉතින් ඔය තියෙන්නේ දරුවන්ගේ දක්ෂතා. ඉතින් මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්නේත් ඒ දරුවන්ට තමන්ගේ දක්ෂතාවය ඉදිරිපත් කරන්නත් අනිත් එක්ක මේ ගොඩක් දරුවෝ ඉතින් වැරදි දේවල් වලට යොමු වෙනවා. ඉතින් ඒ දේවල් වලින් වැළකෙන්න ඔය වගේ දේවල් වලට හිත යොමු වුණාම ඒ දරුවෝ එතකොට ඒ දක්ෂතාවයල් දරුවන්ගේ එළියට එනවා. ඉතින් ගොඩාක් හොඳ මිනිස්සු ඉන්නවා මෙහි. මම මෙහි කෙනෙක් නෙමෙයි. නමුත් මම මෙහි දැන් ජීවත් වෙන්න ආවට පස්සේ ඉතින් මම දන්නවා ගොඩක් හොඳ නරක කොහෙත් ඉන්නවා එහෙම මිනිස්සු.
ඉතින් ඇත්තටම හොඳ මිනිස්සු ඉන්නවා. අපිට අර මේ මහල් නිවාසවල ඉන්න මිනිස්සු මේ වගේ කියලා ගොඩක් අර මිනිස්සු හිතාගෙන ඉන්න දේ ඇත්තටම ඒක නම් බොරුවක්. මොකද මම අවුරුදු ගාණක් ජීවත් වෙන හින්දා මම දන්නවා මේ ඉන්න මිනිස්සු කොයි වගේද කියලා. ඉතින් මම මේ වීඩියෝ වලින් ඉදිරිපත් කරන්නේ මම මහල් නිවාසක ඉන්නවා කියලා ඔයගොල්ලන්ට මෙහි තියෙන දේවලුත් පෙන්වන්න ඕනේ නිසා. ඉතින් බලන්න කොච්චර දක්ෂ දරුවෝ ඉන්නවද කියලා. තරුණ දරුවෝ ඔක්කොම 20ට අඩු පුතාලා තමයි හදලා තිබ්බේ. ඉතින් ගිහින් එන්න. සුබ දවසක්.